අපි කන්න රැසීම් පවත්වන්නේ කන්නේට, කයියට, කතාවට වැඩ ආරම්භ කරන්නයි. කුඹුරු වගා කරද්දී නීතියක් ඕනේ. මේ නීතිය සම්මත කරගන්න තමයි අපි කන්න රැසීම් පවත්වන්නේ. මේ කන්න රැසීම් හැම ග්‍රාම නිලධාරී වසමකම, ඒ වගේම කෘෂිකර්ම පරිශ්‍රණ නිෂ්පාදන සහකාර වසමකම පවත්වන්නට ගොවි සංවිධානය සූදානම් කරනවා. ඔබට තියෙන්නේ අදාළ කන්නේදී මේ කන්න රැසීමට සම්බන්ධ වෙලා අදාළ නීතිත් එක්ක දැනුවත් වෙලා Tamanගේ කුඹුරේ වැඩ කටයුතු ආරම්භ කරන්නයි. මුලින්ම අපි කතා කරනවා නම් කුඹුරේ වැඩ කටයුතු කොහොමද ආරම්භ කරන්න කියලා හැමෝම දන්නවා. ඉස්සලාම අපි අනිවාර්යයෙන්ම කුඹුරේට තියෙන ඇලවේලි සුද්ධ කරන්නට වෙනවා. මේ ඇලවේලි සුද්ධ කිරීමේදී නීතියක් සම්මත කරගන්නවා. අපි සමහර යායවල වල පංගුලයිස්තු සූදානම් කරලා තියෙනවා. මේ පංගුලයිස්තු නැති යායවල වල ගොවීන් Tamanගේ එකිනෙකාට අයිති කුඹුරු කොටසට අයිති ඇලවේල සුද්ධ කර ගැනීම Taman විසින්ම කරනවා. මේකට නීතියක් සම්මත කරගන්නවා කන රැස්වීමේදී ඔබ කොච්චර සුද්ධ කරනවද? ඒ සුද්ධ නොකළොත් මොකක්ද වෙන්නේ කියලා. සමහර යායවල වල කන රැස්වීමේදී ගන්නා තීරණ මෙන්න මේ විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් තවත් වීඩියෝ එකකින් නැවත අපි හමු වෙන බලාපොරොත්තු වෙන අදට සමු ගන්නවා ගිහින් එන්න. අයිබෝන්.